ආයිබෝන් යාළුවනේ මේ දවස්වල රටේ සිදුවන විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න තමයි හිතුනේ. ට්‍රම්ප් අපච්චි ඇමරිකාවට අපින් අපනයනය වෙන ඇගුළුම් ශ්‍රේෂ්ඨයට 144ක විශාල බද්දක් ගහලා තියෙනවා. ඒකෙන් රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයට මරු පහරක් වගේම ඒ ඇගුළුම් ශ්‍රේෂ්ඨයේ ඉන්න අපේ තරුණ තරුණියන්ටත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් රැකිරක්ෂා පිළිබඳව ඇති වෙන බව මේ දවස්වල අපේ රටේ නායකයන් සහ සියලුම දෙනා අතර දෙකොණ පත්තු වෙච්ච ප්‍රශ්නයක් හැටියට දැන් එළියට ඇවිල්ලා තියෙනවා. සුනිල් හඳුනේති සහෝදරයා මේ ගැන මුලින්ම කිව්වේ මේක අපේ දුක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඊට පස්සේ ඔහුගේ ස්ථාවර වෙනස් වෙලා ඔහු කිව්වා ෂොක් වුණා කියලා. ඉතින් මේ රටේ දැනට ඉන්න ඇමතිවරුන්ගේ කතත් එදිනෙදා පරස්පර විරෝධී ඔවුන්ටත් හරි හමං වැටහීමක් හෝ වැඩපිළිවෙලක් නැහැ කියන එක තමයි ඔප්පු වෙන්නේ. මොකද විටින් විට කියන මේ මෝඩ සහ ගොන් කතා නිසා. ඒ වගේම ලෝකයේ මොන විදිහේ බලපෑම් සිද්ධ වුණත් මේ අපේ රටට ඒවයින් ගැලවෙන්න අපේ හිටපු ඒ ශ්‍රේෂ්ඨ මහා උත්තම අපේ මුතුන් මිත්තනියෝ ඒ වගේම මේ ලෝට පහළ වුණු අති ශ්‍රේෂ්ඨම උත්තමයා බුදුරජාණන් වහන්සේගෙන් ඉඳලා ඒ සියලුම දෙනා අනාගතයේ දිහා බලලා අපිට අවශ්‍ය කරන සියලුම දේවල් මේ රටේ ඉතුරු කරලා ගියේ. අපිට ජාතියක් හැටියට ලෝකේ කාගේවත් ඉස්සරහා දන ගහන්න හිඟා ගන්න අවශ්‍ය නැති ආකාරයට සියලුම දේවල් ඉතුරු කරලා ගියේ. අපිට ඒවා නැවත ලෝකෙට පෙන්වන්න විතරයි තියෙන්නේ. ට්‍රම්ප් අපච්චි බරනම් උගේ පරම්පරාවේ මහා මොකා වුණත් මොන දේ කරත් අපිට ඒක ගැටලුකාරී තත්ත්වයක් වෙන්නේ නැහැ. මේ අපේ දේවල් ලෝකෙට පෙන්වන්න ගත්තාන් පස්සේ අපිට මේ හිඟන මානසිකත්වයකින් එහෙම නැත්නම් ලෝකේ අතපාලා යපී මානසිකත්වයට හෝ එක එකාට ජංගි මහලා යවලා ඒවයින්ම ජීවිතේ ගොඩනගා ගන්න රට ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට විශේෂ කාරණා කීපයක් තියෙනවා. මීට පෙරත් අපි කතා කරලා තියෙනවා. දැනුත් ඒ ගැන කතා කරන්න තමයි යන්නේ. අනිත් කාරණේ තමයි මේ ඇග්‍රෝම් ශ්‍රේෂ්ඨය සහ අනිකුත් කර්මාන්ත වලට අපේ රටේ දේශීයව නිෂ්පාදන අමුද්‍රව්‍ය වලින් නෙවෙයි මේ අපට එන්න සිද්ධ වෙන්නේ. අමුද්‍රව්‍ය පිටින් ගෙනල්ලා මේ වැඩකාරකමක් කුලිකාරකමක් කරලා තමයි ඒකෙන් ලැබෙන ආදායම ගැන තමයි මෙතන තියෙන්නේ. අපේ රටේ ඉන්න ධනිසරපන්ති එහෙම නැත්නම් සල්ලිකාරෝ ඇවිල්ලා ඔරිජිනල්ම ධනවති පන්තියකුත් නෙවෙයි. කොමිස්කාර ධනවති පන්තියක්. අපේ රටේ ධනවති පන්තියක් ඇති වෙන්න ඕනේ අපේ රටේ අමුද්‍රව්‍ය වලින්ම නිෂ්පාදනය කරලා ලෝකෙට යවලා. කොහොම වුණත් මේ අවස්ථාවේදී එකපාරටම ආපු ගැටලුවක් තමයි මේ අපේ අපනයන ශ්‍රේෂ්ඨයට ඇමරිකාවෙන් සිද්ධ වුණේ. එතකොට මේකට తాවකාලිකව පිළියමක් අවශ්‍යයි. ඒ සඳහා මම යෝජනා කරනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ආණ්ඩුවේ යම්කිසි වගකීමක් බාර දීලා ඒකට හර්නි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියත් එකතු කරලා හරිනම් අග්‍රාමාත්‍ය හර්නි අමරසූරිය මහත්මියට විදේශ ඇමතිකම දෙනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. විජිත හේරත් ඇමතිතුමාට වඩා යම්කිසි කාර්යභාරයක් ඇයට කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. සිරිමාව මැතිනිය අපේකම ලෝකෙට ගෙනිච්ච ඔසරිය ඇඳලා ලෝක රාජ්‍ය නායකයෝ හුඟක් එය ආකර්ෂණය කරගත්තා. රටට වාසි වෙන විදිහට කර්මාන්ත ශාලාපව රට නොමිලේ ගෙන්න ගත්තා. හර්නි අමරසූරිය මහත්මියටත් ඔය අංග තුලාවට නැති ඇඳුම් අදිනවට වඩා අපේකම ලෝකෙට ගෙනියන්න පුළුවන් විදිහේ ඔසරිය ඇඳලා ඇයගේ දෙහ ලක්ෂණ අනුව හරි ලස්සනට තියෙයි. රාජ්‍ය නායකව දිනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ දූත මෙහෙවරට රනිල් වික්‍රමසිංහ මහත්තයත් හර්නි අමරසූරිය මහත්මියත් යවවන හොඳයි කියලා හිතනවා. මේ ඇගුළුම් ශ්‍රේෂ්ඨ සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහත්මයාට ලොකු දැනුමක් තියෙනවා. ඔහුගේ කතා කීපයකට මම අහලා තියෙනවා මේ සම්බන්ධව. ඒ වගේම විදේශ ඇමතිකමේ ධූරයේ වගකීම හර්නි අමරසූරිය මහත්මියට හොඳින් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඇයගේ භාෂා ඥානයත් එක්ක මේවා හිතට ගත්තොත් හොඳයි. මේ මාලිමා රජය මේ ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා පිළිගැනීමේ උත්සවයේදී මම යමක් දැක්කා. අනිත් ඇමතිවරු හඳුන්වලා දෙන අතරතුර අග්‍රාමාත්‍ය හර්නි අමරසූරිය මහත්මයාත් එක්ක ඔහු විශේෂ කතා බහක නියලුණා පොඩි ඇඟ ඇලුකම් එක්ක. එතකොට එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් හර්නි අමරසූරිය මහත්මියට ලොකු ආරභාරයක්
විදේශ ඇමතිකමේදී කරන්න පුළුවන් කියන එක. ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝදි මහතුමා ලංකාවට ආපු මේ වකවානුව ඇතුලේ අපි දැක්ක එක දෙයක් තිබුණා. අර ඉස්සර හිටපු පන්ති පහ කරපු මේ ජීවිකාරෝ කවුරුත් නැහැ නේද? එක්කෝ ඉන්දියන් ව්‍යාප්තවාදය කියන පන්තිය නෑ, චීන ව්‍යාප්තවාදයද මොකද්ද මන්දා? කොයි හිටපු ජීවිකාරෝ. අනිත් එක මන් දැක්ක ඉස්සර මේ තිල්වින් සිල්ලක සහෝදරෙක් හිටියා. ගිය අවුරුද්දෙත් හිටියා. මේ ඉන්දියාවේ යම් මතභේදම් වලට විරුද්ධව කතා කරපු. හැබැයි දැන් නෑ. දැන් ඉන්නේ ටිල්ලින් සිල්ලා කියලා කෙනෙක් කියලා තමයි මේ කතා බහෙන් තේරෙන්නේ. තදබල ඩිමෙන්සියා රෝගීන් පෙළෙනවද කියන ගැටලුවකුත් තියෙනවා මේ ටිල්ලින් සිල්ලා. අපි යමු නියම මාතෘකාවට. මට මීට මාස කිහිපයකට උඩදී මා හිතවත් කොළඹ ව්‍යාපාරික පවුලක මැතිනියක් වන පේසලා සෝමරත්න මහත්මිය ප්‍රධානයකට පොත් කීපයක් එවලා තිබුණා. බුදුන් උපන් ජම්බුද්දීපය ඉන්දියාවේ තියෙන දේවල් ගැන තමයි මම මේ ඕගලන්ට කියන්නේ. මේ පොතේ දෙවෙනි කොටසක් තියෙනවා. මම පළවෙනි පොතේ තමයි මේ විස්තර උපුටා ගන්නේ. MS දායරත්න කියන මහත්මයා තමයි මේ පොත සම්පාදනය කරලා තියෙන්නේ. මේ පොතේ පසුවදන ලියලා තියෙන්නේ NLA කරුණාරත්න මහාචාර්යතුමා, ශ්‍රී ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමා. ලොකු විස්තරයක් එතුමා මේ සඳහන් කරලා තියෙනවා. අපි යමු දැන් පොතේ ඇතුල් පිටු වලට. මේ පොතේ අඩංගු සෙල්ලිපි ගැන කතා කරනකොට මුලින්ම සමාවයි දින්න ඕනේ. රෝගී තත්ත්වය නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ. වචන උච්චාරණ වල ගැටලුවක් ආවොත් නැවත වතාවක් සමාව අයදිනවා. පරුමක සුමන කූට ගොතම සමන අගත අනගත තතුජ සගස ගුවන්යාන ලාංඡන තින මේ සෙල්ලිපිය පිහිටලා තියෙන්නේ කූරගල. මේ ඔයගොල්ලෝ දකින්නේ එම සෙල්ලිපියයි. ගුවන්යාන ලාංඡන, ඒ කියන්නේ ගුවන්යානා එදා අපේ භාවිතා වෙලා තියෙනවා. ඊළඟ තව එකක් තියෙනවා. පරුමක සූරී පුතහ පරුමක බිමන දූතහ ලෙන සගස. ඒකත් මේ දැන් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඒ සෙල්ලිපියත්. මෙම සෙල්ලිපි පිහිටා තිබෙන මාවතකම කැප්පිටිගල. පරුමක සුමන ලෙන සගස ගුවන්යාන ලාංඡනත් එක්ක තවත් සෙල්ලිපියක් මේක මෙතන තියෙන. මේක තියෙන්නේ කූරගල. එතකොට මේ පොත සම්පාදනය කරන්න කතුතුමා විස්තර අරගෙන තියෙන්නේ, ඒ තොරතුරු අරගෙන තියෙන්නේ පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි මහතාගේ දකුණු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ පරපුරේ සෙල්ලිපි හා ආචාර්ය සූර්ය ගුණසේකරගේ ලංකා ඉතිහාසයේ හෙළ යුගය යන ග්‍රන්ථයන්ගෙන් උපුටා අරගෙන තමයි තියෙන්නේ. මම ඒ මුල් පොත්වල ඒ කතුරුන්ට ස්තුතියි පිරිනමන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඔවුන්ව මතක් කරන මේ එක්කම මට ඒ පොත් විදියක් හම්බෙලා නැහැ. මට හම්බුණු පොතෙන් තමයි මම මේක උපුටලා ගන්නෙ. ඒ වගේම රාවණ පරපුරේ සෙල්ලිපි ගැනත් මේකේ කියවෙනවා. පරුමක විශ්වපුත පරුමක රවණ ලෙන. රාවණ කියන්නේ රයන්න ඇදිලා භාවිත වෙලා තියෙන්නේ පසු කාලෙක. මුලින් රවණ නමින් තමයි රාවණ රජුව හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ සෙල්ලිපියේ අර්ථය තමයි ප්‍රාදේශීය පාලක විශ්වපුත ප්‍රාදේශීය පාලක රාවණාගේ ලෙන යන අර්ථය. පොරොපතන්නේ වලස් කෙවුන වැව තමයි මේ පිහිටලා තියෙන්නේ මේ ලිපිය. පරුමක විශ්වපුත පරුමක විභීෂණය ලෙන. ප්‍රාදේශීය පාලක විශ්වපුත් ප්‍රාදේශීය පාලක විභීෂණගේ ලෙන යන ලිපියේ අර්ථයයි. පොරොපතන වලස් කෙවුන වැව ලිපියේ පිහිටලා තියෙන්නේ. ඒකත් පොරොපතනෙම තමයි. පරුමක විශ්වපුත කුබකර ලෙන. ප්‍රාදේශීය පාලක විශ්වපුත් කුඹකර්ණගේ ලෙන යන ලිපියේ අර්ථයයි. රාමායනයේ සඳහන් රාවණ සොයුරු කුම්භකර්ණ සමග මෙය ගැලපිය. මහනුවර වේගිරිය දේවාලයේ පිහිටලා ඇත. විශ්වපුත කුවර ලෙන. විශ්වපුත් කුවරගේ ලෙන යන ලිපියේ අර්ථයයි. ලිපිය පිහිටා ඇත්තේ හොරපතාන එරපොතාන හි. එතකොට මේ රාවණ ඉතිහාසයත් මෙතනදී කියවෙනවා. බොහෝ අය ලංකාවේ ඒක පිළිගන්නේ නැහැ. නමුත් සෙල්ලිපි වල කොටා තියෙන ඒ සත්‍ය ඉතිහාසය. ඒ වගේම ජයරත්න පතිආරච්චි උන්නැහි නිතරම කියන දෙයක් තමයි රාවණ රජුරුවන්ගේ
ඒ රත්තරන් ගුවන් යාන 4 ඉදන් කරලා තැම්පත් කරලා තියෙන ඒවා මේ රජයට අරගෙන දෙන්නම් ලෝකෙටම පෙන්වන්න. එතකොට අපි රටේ සුභාක් ප්‍රශ්න විසඳෙනවා. ලෝකෙම අපි ගැන බලන ඇහැ තවත් වැඩි වෙනවා. විශේෂ තත්ත්වයක් අපිට අපේ රටට ඇති වෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. මේ කතාව හරි. ඉතින් මේකට අපි රටේ පාලකයෝ ඉදිරිපත් වෙන්න ඕනේ. මේක ලියුම් මගින් පවා මේ රටේ පාලකයන්ට දැනුවත් කරලා තිබ්බත් ඒකට උත්තරයක් නැහැ. අර මේ ට්‍රම්ප්ගේ පස්සේ එල්ලි තුන්ඩු කඩදැයි යව ඉන්න ගතියක් තමයි පේන්න තියෙන්නේ. අපි ජාතියක් හැට උඩට එන්න ලොකු උත්සාහයක් නැති කමකුත් ඒකෙන් පේන්න තියෙනවා. ඒ බොහෝ කරුණු අඩංගු වෙලා තියෙනවා. මම මේ කතාවට අදාළව ටිකයි ගත්තේ. ගුවන් යානා පිළිබඳව සියලු බුදුරු ගුවන් යානා වලින් ගමන් කරපු ඒ විස්තර පිළිබඳව ජයරත්න පතිරාජ මහතාගේ පොත්වල තියෙන මං ළඟ එක පොතක්වත් නැහැ. මම මේ පොතෙන් තමයි ගත්තේ. ඕන කෙනෙකුට මේ ගැන තව ගවේෂණය කරන්න පුළුවන් හැකියාව තියෙන. විශේෂයෙන් මේ රටේ පාලකයන්. දැන් මේවා ලෝකෙට හෙළි කරලා පෙන්නුවොත් මුළු ලෝක ඉතිහාසෙම උඩු යටිකුරු වෙලා ගිහලා ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතිය අපි වෙනවා. එක එකාට ජංගි මහල සල්ලි හම්බ කරන්න ඕන කමක් නැති වෙනවා. මේක සුද්ධෝ විසින් අපිව ජංගි මහල තැනට හිර කරලා තියෙන අපේ ඇත්ත තත්ත්වය හංගලා ලෝකයේ IQ level එක වැඩිම ජාතිය තමයි අපි. ලෝකෙට විශාල දේවල් ඉදිරිපත් කරලා ලෝකෙට අලුත් නිර්මාණ බිහි කරපු ජාතියක් තමයි ඈත ඉතිහාසයේ ඉඳන්ම අපි. දැන් මේ ගුවන් යාන තාක්ෂණය ගත්තොත් රයිට් සහෝදරයෝ නෙවෙයි ගුවන් යාන හැදුවේ කියන එක මේ වයින් ඔප්පු වෙනවනේ. ඊළඟට ගුරුත්වාකර්ෂණ ඇපල් ගිරිකාර අයිසෙක් නිව්ටන් ඌ නෙවෙයි කියලා ඔප්පු වෙනවා. මේ ඔක්කොම බොරු වෙනවා. නූතන විද්‍යාව කියලා මේ අටවගෙන එන මේ සියලුම දේවල් බොරු වෙලා අපේ ඇත්ත තත්ත්වය ලෝකෙටම යනවා. මේකට කාටවත් බඩේ පාර ගන්න බෑ. ඇගුණු ශේෂ්ඨයට හෝ මොනවා අපනයනය කරන අනිත් දේවල්ට බඩේ පාර මොන ටම්පට් ගැහුවත් මේවට කොහොමද ගහන්නේ? ලෝකෙම අපේ දිහා අවධානය යොමු වෙනවා. සංචාර කර්මාන්තේ විශාල වශයෙන් දියුණු වෙනවා. ඒ යහපත් සංචාර කර්මාන්තේ මීට පෙර අපි ගැන කතා කරලා තියෙනවා. මේකට කොන්දපණ නැති නායකයෝ මේ රටේ බිහි වෙන්න ඕනේ. කෙලින් තීරණ ගන්න පුළුවන් ගලේ කොටලා තියෙද්දි අපේ අතිශ්‍රේෂ්ඨ මුතුන් මිත්තෝ අපිට අවශ්‍ය කරන සියලුම දේවල් මේකේ තැම්පත් කරලා තියෙද්දි අපිට අවශ්‍ය වෙලාවට ගන්න. ඒ දේවල් හරියට අරගෙන මේ රටේ උන්නතිය වෙනුවෙන් පුද්ගලික වාසි තකා නෙවෙයි ලෝකෙට පෙන්නලා ඉතාමත්ම දියුණු රටක් හදන්න පුළුවන්කම ඇති වෙනවා. මේ එක එකාට ජංගි මහාමායි ඉන්න ඕනේ නැහැ මම ඉස්සෙල්ලා කිව්ව විදිහට. එතකොට ඒ විතරක් නෙවෙයි නව නිර්මාණ බිහි කරන්න ශක්තිය ඇති වෙනවා අපේ තරුණ ළමයින්ට අලුත් පරපුරට. අපි මොට්ට කරලා තියෙන જાතියක් හැටියට තියෙන ඒ තත්ත්වෙ මිදිලා යන්න පුළුවන්කම හොඳටම තියෙනවා. මේක තේරුම් අරගන්න මේ පාලකයෝ මේ ගොන් කතා කිය ඉන්නේ නැතුව